උතුරු රේල් පාර සංඥා පද්ධතිය හයි කරන්න. සිග්නල් ලයිට්ස් හයි කරන්න කොන්ත්‍රාත් එකක් දුන්නා ඉන්දියානු රයිට් සමාගම. අනුරාධපුරේ ඉඳන් කංකසන්තුරේ දක්වා දුම්රිය ස්ථාන 27ක්. අනුරාධපුරේ ඉඳන් කංකසන්තුරේ දක්වා දුම්රිය ස්ථාන 27ක සංඥා පද්ධතිය සවි කරන්න. ටෙන්ඩර් එකේ දුන්නා ඉන්දියානු රයිට් සමාගම ඩොලර් මිලියන 84යි. ඒ කියන්නේ එක දුම්රිය ස්ථානයක් වෙනින් අපේ වියදම ඩොලර් මිලියන 3.1යි. කියන 84ක් ඩොලර් මිලියන 84 27න් බෙදපුවාම දුම්රිය ස්ථාන හැම එකම සංඥා පද්ධතිය එක සමාන ලෙස අපි සැලකුවා. ඒක සමාන නැහැ. අනුරාධපුර සංඥා පද්ධතිය ලොකුයි. ඕමන්තේ සංඥා පද්ධතිය පොඩි. හැබැයි අපි සමාන ලෙස සැලකුවා. ඩොලර් මිලියන 84යි අපේ ව්‍යාපෘතියේ වියදම දුම්රිය ස්ථාන 27යි. 84 බෙදීම 27 එක ස්ථානයකට යනවා. ඩොලර් මිලියන 3.1ක්. ඩොලර් ලක්ෂ 31ක් යනවා. ඒක දුම්රිය ස්ථානයක් හදන්න රයි කොන්ත්‍රාත් එක. අපි රයිට් සමාගමට දුන්නා. රයිට් සමාගම උප කොන්ත්‍රාත් දුන්නා. කෑලි වලට කඩලා. අනුරාධපුරේ ඉඳන් ඕමන්ත දක්වා දුම්රිය ස්ථාන 6ක්. අනුරාධපුර, සාලියපුර, මැදවච්චිය, පරසංගස්වව, වවුනියාව, ඕමන්තේ. දුම්රිය ස්ථාන 6 උප කොන්ත්‍රාත් දුන්නා. අපි කොන්ත්‍රාත් එක දුන්නේ එක දුම්රිය ස්ථානයක් ඩොලර් ලක්ෂ 31යි. උප කොන්ත්‍රාත් දුන්නාට කොන්ත්‍රාත් ගත්තු කෙනා 6ම ඩොලර් ලක්ෂ 15යි. ඉතින් ණය බරක් වෙන්නේ නැද්ද? ණය බර. ඒක හේතුව තමයි මේ ණය බරක් වෙන්නේ අපි ගත්තු ණය වලින් ඇත්තවත්කම් හැදුන්නේ. පළවෙනි ප්‍රශ්නේ. දෙවෙනි ප්‍රශ්නේ තමයි අපි මේ ගත්තු ණය වලින් අවශ්‍යවත්කම් හැදුවේ නෑ. ඕන දේ කරේ.